මචං කැම්පේන් එකක් කරනවා නේද මේ ග්‍රවුන්ඩ් එකේ හිස් කරපු මැච් එක බලන්න යනවා යමු කියලා. සිරාවට ඔව් එහෙම කැම්පේන් එකක් අපි ඕයි අපේ උන් හිතන් ඉන්නේ මේ මැච් එක බලන්න යන්න නැතුව ඉඳලා ඒ ටිකට් වලින් එන ආදායම ක්‍රිකට් බෝඩ් එකට නැති කරගොම ක්‍රිකට් බෝඩ් එක මට්ටු කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. අඩෝ ඒ උන්ට පිස්සුව ඔයාලට ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක මම කියලා දෙන්නම්. උඹලා මැච් එක බලන්න කියනකොට කොච්චර පාඩු වෙනවද කියලා ක්‍රිකට් බෝඩ් එකට. දැන් අද මැච් එක තියෙන්නේ මචං කෙතාරාම ග්‍රවුන්ඩ් එකේනේ. ඕකට උපරිම දාන්න පුළුවන් 35000. විතමුකෝ 35000ම 1000 ටිකට් අරන් ගියා කියලා වෙරලා. එතකොට 35000 වැඩි කිරීම 1000. ලක්ෂ 350යි. මචං අපි එක ගත්තොත් නිකන් මිලියන් වලින් හිතලා මිලියන 35. මිලියන 35ම. එතකොට උඹලා නිකමට හිතපල්ලා පාකිස්තාන ඉන්දියාවේ මැච් එක කැන්සල් වුණොත් එහෙම අපිට පාඩුව ක්‍රිකට් බෝඩ් එකේ පාඩුව. මචං සාමාන්‍යයෙන් පාකිස්තානයේ ඉන්දියාවේ මැච් එකක වටිනාකම ඩොලර් මිලියන 250. ඒක නිකන් හිතලා බලපල්ලකෝ රුපියල් වලින් අපි එක කන්වර්ට් කරලා. අපි නිකන් හිතමු ඩොලර් එකක් රුපියල් 300යි කියලා වෙනවා. මචං එතකොට එන පාඩුව මිලියන 75000යි. බල සීට් හිස් කරොත් මිලියන 35ක් පාඩුයි. හැබැයි ඉන්දියාවේ පාකිස්තානයේ මැච් එක තිබ්බේ නැත්තම් මිලියන 75000ක් පාඩුයි. අපි නිකමට හිතලා බලමු මිලියන 75000ක් කියන එක 35000න් බෙදලා සෝරි 35 මිලියන 35න් බෙදලා එහෙම බෙදුවාම මචං 2142ක් සාමාන්‍යයෙන් ඇවරේජ් ගාන එනවා. ඔව් 75000 35න් බෙදනවා. ඒ කියන්නේ 2442ක ගුණයක්. ඒ කියන්නේ මචං උඹලා කරන්න පාඩුවට 2000 ගුණයක් පාඩු වෙනවා. ඉන්දියාවයි පාකිස්තානයි මැච් එක තේරෙන හරියට උඹලා දවස් 2142ක් මැච් එක බලන්න නොගියා වගේ වැඩක් තමයි. අපි මේක නිකන් තව ටිකක් සරල කරලා ගමුකෝ. අවුරුදු ගානට බෙදලා. අවුරුද්දට දවස් 365යි කියලා. එතකොට මචං අවුරුදු 5කුත් මාස 8ක් එක දිගටම ලංකාවේ මැච් තිබ්බොත් එහෙම උඹලා එක දිගටම මැච් බලන්න යන්නේ නැතුව හිටියොත් එහෙම එකෙක්වත් අවුරුදු 5කුයි මාස 8ක් උඹලට නොයා ඉන්න වෙනවා. ඉන්දියාවේයි පාකිස්තානයේ මැච් එක නැවැත්වෙන එකේ පාඩුව කවපුවා. එතකොට මචං සාධාරණයිනේ. බලා මචං පඩේකටවත් ගණන් ගන්නේ නෑ මචං. හරිද? අනික මෙහෙමයි දැන් ඔය ප්ලේයර්ස්ලා මැච් පරදිනයකට ඒකට යම් හේතු තියෙන්න පුළුවන්. මොකද එහෙම කරා කියලා මේගොල්ලන්ගේ රෙවෙනියු නැවතුවා කියලා වෙන්නේ අනාගතේ හැදෙන පොඩි උන් ටිකටත් මේ ෆන්ඩ්ස් එවන්න බැලලා තවත් මේක ෆේල් වෙන එක. එක එක්කෙනා කියන කතා අහලා මචං උඹලා මැච් බලන්න යන්න නැතුව ඉන්න එපා. උඹලා ආසයිද උඹලා ගිහිල්ලා බලන්න. උඹලා කැමති නැත්නම් උඹලගේ දෙට් වෙලා ඉඳලා. මොකද මචං? උඹලා මැච් එක බලන්න ගියා හෝ නැහැ කියලා ඉවරලා ක්‍රිකට් බෝඩ් එකට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ මචං. මැච් එක ගහන එක නවත්තන්නේ නැහැ. මැච් එක ගහන එක නවත්තන්නෙත් නැහැ. උන් ටික අද ඉන්කම් ටික නැවතෙන්නෙත් නැහැ. හැබැයි හදිස්සි හරි පාකිස්තානයේ මැච් එක ඉන්දියාවත් එක්ක ගහන්න මැච් එක කැමති උන් නැත්තම් එහෙම අන්න ඒක ලොකු පාඩුවක් වෙනවා. අන්න ඒක තමයි මචං සම්මිසිල්ලා වැඳ පාකිස්තානයට කියන්නේ. මේ මැච් එක කොහොමද ගහපල්ලා කියලා. පස්සේ බලාගමු කියලා තියෙනවා. එතකොට උඹලා මේක බලන්න ඉන්නේ නැහැ කියලා කොච්චර කැම්පේන් එකද? ඒක මචං නිකන් පඩයක් තරම්වත් ගණන් ගන්න නැති අන්න ඒක හිත තමයි. අනික මචං මේ ක්‍රිකටර්ස්ලා කියන්නේ තුනුත් රස්සාවක් කරන්නේ පඩියකට වැඩ කරන්නේ. ඒකට උන්ගේ රස්සාව ඇතුලේ සමහර කලට ෆේල් වෙන්න පුළුවන්. ඔන්න අපේ ලංකාවේදී ඔය කියන ප්‍රේක්ෂකයෝ ටික කරන ජොබ් එක 100%ක් හරියට කරනවා නම් හැබැයි එහෙම කරන්නේ නැහැ නේ. එහෙනම් ලංකාවේ එහෙම තියෙන්නේ නැහැ නේ. එහෙනම් උඹලට කියන්න පුළුවන් මොනොත් හරියට කරපල්ලා කියලා උද්ඝෝෂණ කරන්න පුළුවන්. මේක එහෙම එකක් නෙමෙයි බං. මේක මේ වෙන කේස් එකක් තියෙන්නේ. මචං අනිත් එක කියන්න ඕනේ මේ බල මැච් එක බලන්න යනවා නම් බලන්න යන්නේ උන්ට කියන්නේ ග්‍රවුන්ඩ් එක ඇතුළට ගිහිල්ලා මචං බොරට බෝඩ් උස්සන් දාගන්නයි කෑ ගහන්නයි යන්නේ. මොකද දුරාජ් කිව්වා වගේ උන් කරන්නේ මචං ජොබ් එක. ඒක මචං උන්ගේ ජොබ් එකේ තියෙන වැඩක්. ඒක පරදිනවා දිනන කියලා. සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහන කොල්ලෙක්ගෙන් ඇහුවොත් එimhe ටාගට් එක මොකක්ද කියලා ඌ කියන්නේ මචං කවදා හරි දවසක ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන නිසා. උන්ගේ මචං ටාගට් එක උන් ඇචීව් කරලා තියෙනවා. උන්ගේ ජොබ් එකේ මචං ඒක තමයි වැඩේ. විශාල මැච් දිනනවා කියලා කවුරුත් කියන්නේ නැහැ මචං. උන්ගේ ටාගට් එක නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන එක. කොච්චර හොඳට ප්ලේ කරත් ඉන්දියාවටත් මැච් පරදින වෙලාවල් තියෙනවා. මොකද මේ පාර 20 වර්ල්ඩ් කප් එකේ හොඳම රට ඉන්දියාව. එහෙම තියෙද්දි එහෙම දේවල් වෙනවා. අපි 2007 ෆයිනල් ගියා, 2009 ෆයිනල් ගියා, 11 ගියා. එහෙම ගිහලා තමයි 2017 දී අපි වර්ල්ඩ් කප් ෆයිනල් එකක් දින්නේ. ඉතින් ඒකට සෑහෙන ලොකු වැඩක් තියෙනවා කරන්න. ඉතින් මේ වගේ අපි දැක්කා එන්න එපා ගහනවා, වතුර ටිකක්වත් දෙන්න එපා කිය ක්‍රිකටර්ස්ලාට ඒවම චීප් කැම්පේන්. ඒ වගේ දේවල් කරන්න එපා. ඒ වගේ තුප්පහි වැඩ කරන්න ඕන නම් මැච් බලන්න නැතුව ඉඳපල්ලා, ග්‍රවුන්ඩ් වල නොයා ඉඳපල්ලා.
ක්‍රිකට්වල මචං අපි හිතනවට වඩා ගොඩාක් ගැඹුරු දේවල් තියෙනවා. අපි මේ ගැඹුරු දේවල් ගැන සාකච්ඡා කරන්න තව එපිසෝඩ් එකක් කරනවා. අන්න එතකොට බලන් ඉඳපන් ක්‍රිකට් වල තියෙන ඇත්තම කරප්ෂන්ස් මොනවද? ක්‍රිකට් වල බරපතල දේවල් කියන්නේ මේ අපි ෂොට් ගහන විදිහ උගන්වනවා නෙමෙයි. ලංකාවේ ක්‍රිකට් එක ඇතුළේ ක්‍රිකට් බෝඩ් එක ඇතුළේ තියෙන ප්‍රශ්න ටික, වෙලා තියෙන ප්‍රශ්න ටික, සල්ලි වලට වෙලා තියෙන දේවල් ටික අපි කතා කරනවා. ඒ නිසා අපි ෆලෝ කරලා තියාගන්න. Halcon Detectives. ඩිටෙක්ටිව්ස්